Hi, good morning. කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ගොඩාක් ආදරෙන් ඔයාලව දිනු දසනායක මගේ YouTube channel එකට පිළිගන්නවා. ඔයා මේ වීඩියෝ එක බලනවා කියලා කියන්නෙම ඔන්න ඔයා මගේ YouTube channel එකේ member කෙනෙක් වෙලා ඉවරයි. ඉතින් ගොඩාක් දවසකින් තමයි ඔයාලට vlog එකක් මම අරගෙන ආවේ. වැඩ ගොඩාක් එකන් හිර වෙලා හිටපු නිසා vlog එකක් ගේන්න බැරි වුණා. හැබැයි ඉස්සරහට දිගටම ඔයාලට මම vlogs අරගෙන එනවා. පහුගිය ටිකේ රට වටේම ගිහිලා ඔන්න යන්තම් ගෙදරට වෙලා ඉන්න දවස් කීපයක් ලැබුණා. ඉතින් ගෙදරට වෙලා ටිකක් නිදහසේ ඉන්න වෙලාවෙදී vlog එකක් කරන්න ඕනේ කියලා මට හිතුවා. ඔන්න මම vlog එකක් ඔයාලට අරගෙන ආවා. අද නම් ඉතින් 6:30 වගේ තමයි මම නැගිටි ටිකක් පරක්කු වෙලා නැගිටපු ගමන් වොෂ් එකක් දාගෙන මං කිචන් එකට ආවා. මං ඉතින් උදේට එක දේවල් බනවනේ මම ඔයාලට කියලා තියෙනවානේ. මගේ බැදපු කොත්තමල්ලි එක ඉවර වෙලා තිබ්බා. ඔන්න ඒකත් මම ග්‍රයින්ඩ් කරගත්තා. ඉතින් ග්‍රයින්ඩ් කරගෙන දැන් මගේ කොත්තමල්ලි එක මේ හදාගන්න තමයි යන්නේ. සීනි ගොඩාක් දැන් අඩු කරලා තියෙන්නේ. ඒක නිසා මගේ බර දැන් ගොඩාක් අඩු වෙලා. මම සාමාන්‍යයෙන් උදේට තේ හරි කොත්තමල්ලි හරි බොන්න රටේ ඉඳි ප්ලම්ස් වගේ දේවල් ගන්නවා. හැබැයි ක්‍රැකර්ස් නම් දැන් සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඉතින් ඊට පස්සේ රැපෙන් ගෙන දාලා තිබ්බ කවුපි ටිකක් තැම්බෙන්න තියලා මම දැන් යනවා එක්සර්සයිස් කරන්න. දැන් උදේට එක්සර්සයිස් කරේ නැත්තම් කැවෙන්නේ නෑ වගේ ළමයි. මුලදී නම් හරි අමාරුණා මේක පටන් ගන්න. හැබැයි දැන් නම් මේක තනි කරම ඇබ්බැහියක් වෙලා තියෙන්නේ. දැන් ඉතින් වර්කවුට් එකක් ඉවර වෙද්දී හොඳ ගණන් මං දෝන් ගාලා කිචන් එකට ගිහිලා පටස් ගාලා කොච්චි සම්බලයක් හදාගත්තා මගේ ලක්ෂරි බ්‍රේක්ෆාස්ට් එක ගන්න. ඔන්න ඉතින් මම මේ කරක පෙන්නන්නේ මගේ රාජකීය බ්‍රේක්ෆාස්ට් එක. ඉතින් බ්‍රේක්ෆාස්ට් එකත් කාලා මගේ රෙඩි වගේක් තිබ්බා සෝදන්න. ඉතින් ඒ ටිකත් සෝදලා කරලා දැම්මා. මම ෆේස් පැක් එකක් හදාගන්න යන්නේ. පහුගිය දවස් ටිකේ මේ ෂූට්ස් වලට ගියපු නිසා මූණේ තන අර සන්බර්න් අනම්මන තියෙනවා. මට තේරෙනවා මගේ ස්කින් එක පොඩ්ඩක් ඩල් වෙලා කියලා. මම සාමාන්‍යයෙන් ගන්න පැක් එකක් තියෙනවා ෆේස් පැක් එකක්. මම කොණ්ඩේ කඩලා දාගෙන ඉන්නේ මම තෙල් ගෑවා. මම කලින් කිව්වේ මගේ මූණේ අර මේ හරියේ මේ පැත්තේ තියෙන පොඩි කළු පාට පැචස් ටිකක්. ඒක මට කැමරාවට දැන් vlog කරනකොට දාලා දගියේ නැති. ඒක මේ ටිකක් වැඩිපුර පේනවා කියලා මට හිතෙනවා. ෂූට් වලට ගියාම නම් ඉතින් අර අපි කොච්චර මේ සන්ස්ක්‍රීන් මනම් මොනවා ගෑවත් කිසිම දෙයකින් හරියන්නේ නැහැ. පොඩ්ඩක් ඉතින් කළු වෙනවා. මම සාමාන්‍යයෙන් මේ ගාන්නේ මේ මාතකඩාර. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ. මෙයාලගේ හොඳයි මොකද මගේ ගොඩාක් කලින් දැන් මීට අවුරුද්දකට දෙකකට විතර කලින් මුනේ ගොඩාක් පිම්පල් තිබ්බා. ඒ පිම්පල් ඔක්කොම වගේ හොඳ උනේ මේ මාතකඩාර ප්‍රොඩක්ට් එකේ. මේක pomegranate peel powder එක. delay aging, reduce pimples, remove dead skin කියලා තමයි මේකේ කියන්නේ තියෙන්නේ. Action to use make a mix 1 teaspoon of pomegranate peel powder with 2 teaspoon of yogurt, curd or rose water. Apply the paste on the face and neck. Keep 30 minutes and rinse off. Do this once in 3 days. ඉච්චරනම් මට කරන්න බෑ. සාමාන්‍යයෙන් ගෙදරින් දවස්වල මම මේක අතරම පාවිච්චි කරනවා. ඒ ස්කින් එකකට මේක අතරම හොඳටම හොඳයි. ඒ නිසා ඉතින් අපි මම කරන විදිහට මම මේක පෙන්නන්නම් ඔයාලට. මේක අතරම රිසල්ට්ස් තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් ගන්න මේ මාතකඩාර බ්‍රෑන්ඩ් එකේ. මම ගොඩාක් කැමති බ්‍රෑන්ඩ් එක. දැන් මේක මම ගොඩක් කල් පාවිච්චි කරනවා. මෙන්න මේකේ තමයි හදාගන්නේ. තියෙන මේ පියනෙන් එකක් වගේ තමයි මම පාවිච්චි කරන්නේ. මොකද මම මුළු ඇඟේමත් මේක ගානවා. අන්න හරි.
පොඩ්ඩක් නැවෙන්න නේ. එතකොට මේකෙන් එකක් වගේ තමයි මම දාගන්නේ. මේ ටික දාගමු. ඊට අමතරව ඉතින් මේක කර්ඩ් නම් මම දාගන්න පුළුවන් ඔයාලට. මගේ කොම්බිනේෂන් ස්කින් එකක් තියෙන්නේ මම සමහර වෙලාවට ඒක දානවා. සමහර වෙලාවට දාන්නේ නැහැ. එහෙමත් තියෙනවා. ඉතින් අද මම කර්ඩ් මොකුත් දාන්නේ නැහැ. අද මම මේ ටික දාලා විතරයි හදන්නේ. මේක මම සාමාන්‍යයෙන් බෙල්ලේ හිතන කකුල් දෙකේ අත්යට අනිවාර්යෙන් ගන්න. ළඟකදී ඉඳන් මම පොඩ්ඩක් අර මහතරින් දැන් ඒ නිසා මගේ අත්යට පොඩ්ඩක් කල් වෙන්න ඇවිල්ලා තියෙනවා. හැබැයි මම පහුගිය කාලේ නම් කිසිම වෙලාවක අත්යට කල් වීමක් ඇවිල්ලා නැහැ. මම හිතන්නේ PCOS තියනවා කියලා මට දන්නා. ඒක නිසාත් වෙන්න ඇති පොඩ්ඩක් අර අත්යට කල් වේගන එනවා. ඒ නිසා ඊට පස්සේ මම මේකට දාන සුදු හඳුන් හැඳි දෙකක් විතර දාගන්නවා. ටිකක් වැඩිපුර හදාගන්නවා. මොකද මම හැමතැනම මේක ගන්නවා. ඒ ඇති වෙන්න හදාගන්න දෙකක් තුනක් කැමති විදිහට ඔයාලගේ ඇඟේ ඇප්ලයි කරන විදිහට ඔයාලා මේක ගාගන්න. ඒකෙන් දාගන්නවා හැඳි 3ක් විතර. ඊට පස්සේ රෝස් වෝටර් දාගන්නවා. මම දන්නේ මම මේ පස්සේ ඔයාලගේ රෝස් වෝටර් ටික දාගන්නේ මේක. මම මේකෙන් පාවිච්චි කරලා දෙන මේක ප්‍රශ්නයක් නෑ. ලොකු ගණන් වල රෝස් වෝටර් එකකයි මේකේ දැන් ලොකු වෙනසක් මට තේරෙන්නේ නෑ. මම දන්නේ කෙනෙක් ඉන්නවා කියන්න. දාගන්නවා. දාලා අපි මේක කලවම් කරමු. ඉතින් කලවම් කරනවා. දැන් ඉතින් මේක ඇප්ලයි කරගන්න තමයි දෙන්නේ. මම විදිහට ඇප්ලයි කරනවා. මම ලේසි නිසා හැන්දෙන් මම කරගන්නවා. මේ හැන්ද කන්න ගන්නේ මගේ එක බීඩික වැඩ වලටම ගන්න හැන්දා. මේක ඉතින් ජෙන්ට්ලි ඇප්ලයි කරගන්න ඕනේ. දැන් මේක සතියකට සැරයක් විතරනේ ගාන්නේ. එහෙම ගෑවෙන්නේ නැත්නම් ඉතින් මට අහු වෙන වෙලාවට මම මේක ඇප්ලයි කරනවා. සතියට 3 පාරක් විතර ගන්නවා නම් මුද රිසල්ට් එකක් තියෙනවා. ඉතින් මට එච්චර ගන්න මම ගෙදර ඉඳන් නැති නිසා අවුට් ස්ටේෂන් එකේ ගිහිල්ලා මේ වගේ ඉන්න වෙලාවක් නැති නිසා ගන්න. දවසට ඉතින් මෙහෙම ගන්නවා. මේකේ රිසල්ට් එක නැත්තේ නෑ එහෙම. ඒවත් තියෙනවා. ඉතින් අර සතියට මේ විදිහට 3 පාරක් විතර ගන්න එක නෙක්ට හොඳ රිසල්ට් එකක් එනවා. මම දැන් මේක ඇප්ලයි කරගත්තා. හොඳට ඉතුරු ටික අත්යට බෙල්ල හැමතැනම යන ගා ගන්න පුළුවන්. මේක ගාලා පැය භාගයක් ඉඳලා පැය භාගයක් විනාඩි 45ක් විතර ඉඳලා වොෂර් දා ගන්න ඕනේ. දැන් අපි වොෂර් දාගෙනම හම්බ වෙමු. ඊට පස්සේ තියනවා පොඩි ගානක් යන්න. එහෙනම් අපි වොෂර් දාගෙන හම්බ වෙමු. සල් කන්න යන්න යන්නේ. අපි දැන් යනවා රවුමක් දාන්න නිදහස් දවස නිසා. අපි යන්නේ දන්සල්. අපි කන එහෙනම් අපි යන තැනදී හම්බ වෙමු. ගියපු තැනදී හම්බ වෙමු. කොහේ හරි මොකක්. ඔව් ලොග් එක ස්ටාර්ට් කරා. කරවා ගන්නවා. බාගෙට වැහුනේ නේ. කලබලෙ ලැස්සනේ. අර බම්මම කඳුලක් වෙලා දාඩියක් දාලා. අන්න අයියා ගෙදර දිව්වා. මොකද? මම ලස්සනයිද? මම ලස්සනයි කියලා මම දන්නවා. පන්සල් ගිහින් එන්න. ඉතින් නාල කරලා මට තව වැඩ වගේක් තිබ්බ ළමයි. ඊට පස්සේ මං හිතුවා යාළුවොත් එක්කන් පොඩි රවුමක් දාන්න යන්න ඕනේ කියලා. නිදහස් දවසෙත් මින් කොහරි ඇවිදින තමයි මගේ හිත කියන්නේ. මොකද කරන්නේ ඉතින් මේ හැටි. ඉතින් මම ලෑස්ති වෙද්දී කට්ටියත් ඇවිල්ලා ඉවරයි. ඉතින් බලන්නකෝ අපි මේ කොහෙද යන්නේ කියලා. ඔයාලට පේනව නේද සද්ද නැතුව හිටවපු මම දැන් නිකන් කට එකක් වගේ කියවගෙන යන හැටි. එහෙම තමයි දැන් මේ දෙන්නගේ කන එනවත් පොඩ්ඩක් අඩුයි. මගේ කියවිල්ල හින්දා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කායික පාක් කරන්න යන්නේ.
දන්නවනේ මම මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. මම ආවා කළුතර බෝධි වදින්න. නිදහස් වෙලාවක් ආවොත් මම අනිවාර්යයෙන්ම බෙල්ලන්විල පන්සලට යනවා. එහෙමත් නැත්නම් කළුතර එනවා. එහෙමත් නැත්නම් අප්පාර්ට්මන්ට් එක කිට්ටුව තියෙන පන්සලකට හරි මම යනවා අනිවාර්යයෙන්ම. හැබැයි මම පොයේ දවස්වලට නම් පන්සල් යනවා හරීම අඩුයි. මොකද ඒ දවස්වලට ගොඩාක් ක්‍රවුඩ් නිසා මම යන්න කැමති නැහැ. පන්සලකට ගියපු ගමන්ම ඒන හදකුරු සුවඳත් එක්ක මුසුවන අමුතුම සුවඳ මගේ ඔළුවේ තියෙන ස්ට්‍රෙස් එක සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඉතින් මං හරි ආසයි නිදහසේ සුවඳ විඳින ගම. කොහේ හරි ඉඳගෙන බෝපත උලඟට එළවෙනේ සද්ද අතර තනි වෙන්න. ඉතින් අපි කට්ටිය මල් පහන් පූජා කරලා ටික වෙලාවක් මළුවේ ඉඳගෙන ඉඳලා ආපහු එන්න පිටත්. ඉතින් කල්තර බෝධිය වන්ද ඉවරයි අපි යනවා. වාහනේ හොයාගන්න සෑහෙන දුරක් ආවා. වාහනේ ඉතින් දිගට හොයාගන්න. කොහමද වාහනේ හොයාගෙන යන්නේ? ආයෙ කොහේ යයිද කියන දන්නේ හරියට. බලන්න. එක්කම යන තැනකට යන්න සිද්ධ වෙනවා. ඒක වෙන්නේ. ආයෙ අන්තන් හම්බුණා වාහනේ හම්බුණා. එන දුරක් අපි ආවා. හම්බුණා අන්තිමේ උඩගෙන ගලන්නේ වැටෙයිද දන්නේ ඩෝංගා ෂී ඔමින්න පිනගින් ආවා අන්තිමේදී ආවා සොය අපි ඊළඟට මොකද කරන්නේ දැන් කෙලින්ම ගෙදරයි යන්නේ හයියෙන් සද්ද වැඩිද මන්ද කිව්වා Do you hear that? My sanity about to break while everyone I know's out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO. Babe, I don't even care if we stay home. Put our to-do list on ice. Crank the AC to 79 and make a little island right here. එන ගමන් කීලස් එකටත් පොඩ්ඩක් ගියා බඩු වගේක් ගන්න. මොකද මං හිතුවා මගේ ගානේ ඉතින් මගේ යාළුවෝ දෙන්නට මොන හරි හදලා දෙනවා කියලා. ඒත් ඉතින් ඒ අදහස ඇත්තටම සාර්ථක වුණේ නැහැ. මොකද උනේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ටිකේ මම ඩයට් එක අරගෙන යන නිසා මම කනවා කළු හිනටි හාල් එකයි ඒ වගේම හෝල් ග්‍රේන් රයිස් එකයි. ඉතින් ඒ දෙක මාරුවට තමයි මම කන්නේ. දවසට එකපාරයි පත් කන්නේ. අනිත් දේවල් අර කාබ්ස් අඩු දේවල් මොන හරි කනවා. ඉතින් මම කියන්නේ ගියේ මේක මේ හාල් එක මාරම හොඳයි. බොහොම පොඩ්ඩක් ආපු ගමන් දවසෙම ඉන්න පුළුවන් බඩ ගෙනියන්නේ නැහැ. මේ හරිම හොඳයි. ඒ වගේම මේ හාල් එක හරිම ගුණයි. ඉතින් මගේ ඩයට් එකට අවශ්‍ය කරන බත් ටිකකුත් මම මෙතනින් ගත්තා. හෙල්දි දේවල් කන කට්ටිය මාවත් එක්කගෙන ගිහිල්ලා කඩචෝරු කන්න පටන් ගත්තා. ඉතින් මොනා කරන්නද මාත් දවස් ගානකින් කඩචෝරුවක් කෑවේ නැහැ කොහෙටවත් ගිහලා. ඉතින් මටත් මගේ ක්‍රේවින්ස් නවත්ත ගන්න බැරුව මමත් ඉතින් ගියා ෆ්ලේම් එකේ පීසා ගන්න. දන්න අය දන්නවා ෆ්ලේම් එකේ පීසා කියන්නේ පිස්සුවක්. ඒ පීසා එක නම් මාරම රසයි. මං ආයෙමත් තව මාසයක් දෙකක් විතර ඩයට් කළා චීට් මීල් එකක් ගන්න අනිවාර්යයෙන්ම ෆ්ලේම් එකට යනවා කියලා හිතාගෙන ඉන්නවා. මට මතක විදිහට මම ගත්තේ ඩෙවිල් චිකන් පීසා එකක්. ඒක හරිම රසයි. කොච්චි සෝස් එකයි ටොමැටෝ සෝස් එකයි දාගෙන කනකොට දැනෙන රස බුදු අමෝ කියලා වැඩක් නැහැ. මම මේ කතා කරනකොත් මගේ කටට කෙල උරනවා. මේ vlog එක එඩිට් කරනකොත් මට නිකන් රෑකේ මේ එඩිට් කරනකොට ඩයට් නේ දැන් රෑ කන්නෙත් නැහැ. මට නිකන් කන්නම හිතනවා ෆ්ලේම් එකේ පීසා එකක් ඕඩර් කරගෙන. ඒක එච්චරම රසයි ළමයි. ඔයාලත් අනිවාර්යයෙන්ම ෆ්ලේම් එකේ පීසා එකක් ගිහලා කන්න. highly recommended පීසා එක නා. Wanna clear a bottle of Cabernet. Wanna stay home, not even drink. Wanna get out of my own head.
wanna lay down, overthink. I wanna cry every tear I got, put on a dress, be a stranger's dream. Lock up this heart of mine, wanna wear it on my sleeve. I kinda wanna hate you, but I wanna love you too. I wanna hold you close and let you go, find someone new. And I wish it wasn't but ඉපදෙන් රයිස් කාලා වතුර ගෙනගම් බරගෙන ඉන්නවා. මේක නම් හම්බුණා. අපි හොට් වෝටර් එකක් ඕඩර් කරලා තිබ්බා. දැන් නම් 20ක් විතර පැය භාගයක් විතර තාම පේමන්ට් එක කරලා වතුර දෙකට ගෙදර ගිහින් හරි ඕඩර් දීලා. අපි යනවා. බයි බයි. දැන් අපි යන්නේ. කාලේ ඉවරයි. I never thought I'd fly over my own state. Something better. දෙල යනවා. බැස්සට රෙදි දෙමිලා. ගොඩක් තිබ්බා. Come a day where I come visit you at home. And if ඔන්න ඉතින් මං ගෙදර ආවා. ඔහොම තමයි අද පොයි දවස ගත කෙරුවේ. ගොඩ කාලෙකින් අපි යාළු තුන් දෙනා එළියට ගියේ. ඉතින් සතුටුයි. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලයික් එක දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ආයෙත් දවසක ලස්සන vlog එකක් හම්බ වෙනවා. ගිහින් නම් බයි.